සුබ දවසක් ඔයාලා හැම දෙනෙක්ටම ගොඩාක් සාදරයෙන් පිළිගන්නවා මගේ channel එකත් එක්ක එකතු වුණ ඔයාලා හැම දෙනෙක්ටම. අද වීඩියෝ එකෙන් මම කියලා දෙන්නේ ඔයාගේ පින්තූරයක් මෙන්න මේ වගේ කතා කරන වීඩියෝ එකක් විදියට හදාගන්නේ කොහොමද කියලා. ඒ හිටියේ මම නෙමෙයි. හැබැයි මම අද වීඩියෝ එකෙන් කියලා දෙන්නේ අන්න ඒ වගේ වීඩියෝ එකක් හදාගන්නේ කොහොමද කියලා. වීඩියෝ එක අවසාන වෙනකම්ම බලන්න. මොකද මම ස්ටෙප් බයි ස්ටෙප් කියලා දෙනවා කොහොමද මේ වැඩේ කරගෙන යන්නේ කියලා. channel එක subscribe කරන්න කියලා මතක් කරන ගමන් අපි යමු අද වීඩියෝ එකට. සුපුරුදු පරිදි වීඩියෝ එකෙන් එකතු වෙන මම මාධව සේනානායක. ඔයා use කරන web browser එකට ගිහිල්ලා Google Flow කියලා type කරගන්න. මෙතන පළවෙනිටම තියෙන වෙබ්සයිට් එක ඕපන් කරගන්න. පල්ලෙහා තියෙන new project කියන එක ක්ලික් කරගන්න. මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් අපිට එනවා. පල්ලෙහා තියෙනවා plus mark එකක්. මේක ක්ලික් කරගන්න. මෙතන තියෙනවා upload media කියන එකක්. අපිට generate කරගන්න ඕන image එක select කරගෙන open කරගන්න. හරි දැන් image එක අප්ලෝඩ් වෙලා තියෙන්නේ. මෙතන උඩ තියෙනවා more කියලා option එකක්. මේ dot තුන ක්ලික් කරාට පස්සේ දෙවෙනියටම තියෙනවා animate කියලා එකක්. ඒක ක්ලික් කරගන්න. ක්ලික් කරගත්තට පස්සේ අපේ prompt එක තමයි මෙතනට දැන් type කරගන්න ඕනේ. මම කලින් prompt එකක් type කරගත්තා මගේ wordpad එකේ. ඒකේ තියෙන්නේ මේ පින්තූරයේ ඉන්න කෙනා මේ ඉන්න විදියටම කැමරාව දිහා බලාගෙන පැහැදිලි සිංහල වචනේ මෙහෙම කියනවා. පින්තූරයේ ඉන්න එක්කෙනා කතා කරන්න ඕන දේ brackets ඇතුලේ තමයි තියෙන්න ඕනේ. ඔයාලට පේන ඇති මම brackets දෙකක් ඇතුලේ කතා කරන්න ඕන වචන ටික type කරලා තියෙනවා. මෙන්න මේ prompt එක මම description එකේ enter කරලා තියන්නම්. ඔයාලටත් ගන්න පුළුවන් විදිහට. දැන් මම මේ prompt එක copy කරලා මෙන්න මෙතෙන්ට paste කරගන්නවා. මම මෙතන පොඩක් settings ටික ඔයාලට කියලා දෙන්නම්. මෙතන තියෙනවා settings කියලා එකක්. ඒක click කරාට පස්සේ අපිට මෙන්න මේ වගේ පොඩි tab එකක් open වෙනවා. ඔයාට වීඩියෝ එක එන්න ඕන විදිය මෙතනින් අපිට setup කරගන්න පුළුවන්. මට ඕන wide angle landscape වීඩියෝ එකක් ඉඳන් මම මේක select කරගන්නවා. ඒ වගේම අපිට පුළුවන් YouTube shorts, ඒ වගේම TikTok, Facebook එකට වගේ වීඩියෝ එකක් create කරගන්න. මම මෙන්න මේ size එක select කරගන්න. ඔයාට ඕන copies ගන්න මෙතනින් අපිට select කරගන්න පුළුවන්. දැනට මට ඕන එක copy එකයි. ඊට පස්සේ මෙතනින් මේක save කරගන්න පුළුවන්. මෙන්න මෙතන arrow mark එක click කරාම process එක පටන් ගන්නවා. ඊට පස්සේ මෙන්න මේ වගේ ටැබ් එකක් එනවා. ඒකේ approve කියන එක select කරගන්න. ඊට පස්සේ අපේ වීඩියෝ එක generate වෙන process එක start කරනවා. ඔන්න දැන් අපේ වීඩියෝ එක generate වෙලා තියෙන්නේ. අපි බලමු play කරලා. සුබ දවසක් ඔයාලා හැම දෙනෙක්ටම ගොඩාක් සාදරයෙන් පිළිගන්නවා මගේ channel එකත් එක්ක එකතු වුණ ඔයාලා හැම දෙනෙක්ටම. ඉතින් Google Flow එකේ වීඩියෝ එකක් generate කරද්දී පොඩි errors එනවා. මම ඒ වෙලාවට කරන්නේ Premiere Pro එකට අරගෙන වීඩියෝ එක final කරගන්න එක. වීඩියෝ එක create කරගද්දී ඔයාට ආව ගැටලුවක් තියෙනවා නම් comment එකක් දාලා තියන්න. මම ඒ comment වලට reply කරනවා. channel එක subscribe කරන්න කියලා මතක් කරන ගමන් අදට මම sign out වෙනවා. ඔයාලා හැම දෙනෙක්ටම සුබ දවසක්.